බලන්න හැමෝම මේ වීඩියෝ එක අපේ ආශීම් මල්ලි අපේ කන්නෝලි හාමුදුරුවන්ගේ වීඩියෝ එකක් වයිරල් කරලා ඊට පස්සේ මුළු ලෝකෙම දැනගෙන හාමුදුරුවන් පන්සල අද ලස්සනට සප්පුවේ දාසේ සියලු කටයුතු සූදානම් කරලා ඒ ගැන අහන්න සම්පූර්ණ අපිට අහවල් කරන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙච්ච විදිහේ දේවල් නෙවෙයි උනේ ඊට වඩා දේවල් තමයි උනේ. නේද හාමුදුරුවෝ? බලන්න මම දැන් අපේ රටේ ගුණ මිනිස්සු අපේ හාමුදුරුවන්ට බයින බලන්න අපි ආශීම් මල්ලි අපේ හාමුදුරුවන්ට කරලා තියෙන ලොකුම දේ මොකක්ද කියලා. සම්පූර්ණ දේ බලන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අපකත් ඇති එදා එනකොට මෙතන තිබ්බේ කණු ටික විතරයි. එතකොට ඒ වීඩියෝ එකේවත් තියෙනවා. ඉතින් ඇවිල්ලා මුළු ලෝකෙටම කිව්වා හත්නෝරුවේ හාමුදුරුවන්ගේ පන්සල ගැන. එතකොට මම හදාගා හිටියේ මේ බණමඩුව කාටවත් නොකිය අපේ දායක මහත්තුරු තමයි හදාගා හිටියේ මේ 1000කට ඉඳගෙන සිල් ගන්න. තරුණ දරුවෝ මහත්තුරු. හැබැයි ඇවිල්ලා මේ පන්සල ගැන ලෝකෙටම කිව්වට පස්සේ ධර්මශාලාව විතරක් නෙමෙයි අපි හැදුවා මුළු පන්සලම. බෝධිගරය අලුතෙන්ම හැදුවා. ගන්ටාර කුළුණු අලුතෙන්ම හැදුවා. දානශාලාව සංඝාවාසය අලුතෙන්ම හැදුවා. භාවනා මළුව අලුතෙන්ම හැදුවා. සක්මන් මළු වෙනම හදනවා. මුළු පන්සලම ඇවිල්ලා නිදහසේ ඉඳලා යන්න පුළුවන් පරිසරයක් පන්සලේ හැදුවා. ඒ විතරක් නෙමෙයි කට්ටියට ඇවිල්ලා මේ ඉඳලා කෑම ටිකක් කාලා නිදහසේ කැලේ ඇතුලේ ඉඳලා බණ භාවනා කරලා බණ ටිකක් අහලා කට්ටියට ඇවිල්ලා පන්සලේ නවතින්නත් පුළුවන්. මේ සියලුම දේවල් කරේ එදා ඇවිල්ලා කරපු වීඩියෝ එකෙන් ඒකෙන් මුළු ලෝකෙම දැක්කා. එතකොට මේ කාලේ ඔව් බොහොම පිං ඒක තමයි ජීවිතේ කරපු මං හිතන්නේ ඕනතරම් නේ අශේන් කියපුවාම කන්ටෙන්ට් නම් අශේන් views නම් අශේන් ඕනේ කියන්නේ. නමුත් ඒ තමන්ගේ තියෙන හැකියාවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මේ කරපු වැඩේට අනේක වාරයක් දෙමව්පියන්ට ඉඳන් පිං සිද්ධ වෙන්න ඕන. වහන්සේට පිං මාව මේකට එකතු කරගත්තා. මං පුංචි දෙයක් කරේ මං වීඩියෝ එක දාලා ගියා හාමුදුරුවෝ. හැබැයි සුවහසක් මිනිස්සු අපේ ශ්‍රී ලාංකිකයෝ එකතු වුණා. ඒක විශේෂ වෙන්න ඕනේ දේ වුණා. ගොඩක් විදේශගත තරුණ දරුවෝ ජාති ආගම් ભેදයකින් තොරව එකතු වෙලා දැන් පන්සලේ වැඩ ඉවරයි. අපි පේන්න නෑලු හාමුදුරුවනේ. එතනින් එහාට ගිහිල්ලා ගොඩක් නරක දේවල් අපිට පේන්න තියෙනවා. අපි ගැන කතා කරනවා, මඩ ගහනවා. අපි අපි උඩුගම්බලා පේනවා හාමුදුරුවනේ. මේ සියල්ල විඳදරාගෙන යුද්ධයක මුළු ලංකාවම අනුන්ගේ දේවල් හොයනකොට අනුන්ගේ දේවල් විවේචනය කරනකොට ඒකායන සූදානම තමයි මෙවර වෙසක් පොහොයට මේ ධර්මශාලාව ඇතුළු සියලු විහාරාංග මැයි මාසේ 29 වෙනිදා උදේ 9ට විවෘත කරනවා. අඩුපාඩුකම් එමටම තියෙනවා. අපි අවශ්‍ය දේ ඉවර කරන්න එපා. මේක අත්‍යවශ්‍යයි දැන් මේ වෙලාවේ. නැත්තම් අපිට මේකේ ලස්සන දකින්න හම්බෙන්නේ නැහැ. ඉන්දියානු මූර්ති ශිල්පීන් ගෙනල්ලා දැනන්ත උඩු පිළිමයක්. ඉතාමත් අලංකාරවත් බුද්ධ ප්‍රතිමාවක්. කොහොමත් මේ සත්පුරුෂෝන්ගේ ආධාර මත එහෙම වෙන්නේ. ඉතින් මේ දවස් 15 ඇතුළත අපිට ඉවර කරගන්න වැඩ ගොඩක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ දවස් 15 ඇතුළත මේ සියලු කටයුතු කරගන්න ලෝවැසි ලක්වැසි සියලු දෙනාම එකතු වෙයි. තව දවස් 15යි තියෙන්නේ කියන්නේ ඉතින් මේ අපිට නොනිදා වැඩ කරන්න යනවා නේ. එනකොටත් දැක්කම මම හිතන්නේ කොල්ල වැඩ අපේ 80ක් විතර කොල්ල වැඩ. 80ක් විතර රෑ දවල්. බොහොම පිං ඒ කොල්ලන්ටත් ඒ කොල්ලෝ අපේ ජාතියේ අපේම වීරයෝ මේ වීරයෝ තමයි නේ. පැහැදිලිය. මොකද වීර පුතු රටක් ලෝකයක් විවිධ දේවල් කතා කරනකොට මේ ශාසනය ගැන කතා කරනවානේ. වෙසක් එකට සිල් ගන්න මේ තරුණයෝ සේරම සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. බැතිසිතින් ආරාධනා කරනවා. මැයි මාසේ 29 වෙනිදා උදේ 9ට මේ සියලු විහාරාංග විවෘත කරනවා. අපි ඉස්සෙනවා අනිවාර්යෙන්. එතකොට 29 වෙනිදා දවල් 100ක් නමකට මහා සාංගික දානමය පින්කමක් පැවැත්වෙනවා. 29 වෙනිදා හවස දැවැන්ත මල් පූජාවක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සිද්ධ කරනවා. 29 වෙනිදා රෑ දීගල ඊරස්සි හාමුදුරුවන්ගේ අබතෙල් පහන් පූජාව සිද්ධ කරනවා. මුළු ලෝකෙටම අපි ආශිර්වාද කරලා 30 වෙසක් පුර 15 පුන් පොහෝ දිනේ පාන්දර 4ට බුදුහාමුදුරුවන්ට පැන්නමුසු කිරියාහාර පූජාව සිද්ධ කරලා ආරම්භ කරන්නේ. මුළු දවස පුරාම ජාතික රූප වාහිනියෙන් ඇවිල්ලා සජීවීව විකාශය කරනවා ගණේවැවේ පන්සලේ සිල් ගන්න එක. ඒ නිසා මම බොහොම ඕනෑකමින් ආරාධනා කරනවා මේ සියල්ලම පන්සල හැදුවේ ලෝවැසි ලක්වැසි බොදුන බුදු සියලු දෙනාගේ
ආධ්‍යාත්මික ශික්ෂණය වෙනුවෙන් හාමුදුර ලස්සන දෙයක් කිව්වා. බොදු නොබුදු. ජාති ආගම් ભેදයකින් තොරව එදාට මුස්ලිම් දෙමළ අයත් ඒවි සිල් ගන්න. පැහැදිලිවම එයාලගේ ජීවිතය ගැන මනස්තාවයක් වෙන්න එයාලත් ඒවි භාවනාවට එයාලත් ඒවි. ඒ බුදු බණ අහන්න එයාලත් සම්බන්ධ වෙනවා. ඉතින් 30 උදේ ඉඳන් රෑ වෙනකන් තියෙන්නේ අපිට බණ අහන්න භාවනා කරන්න. ඒ බණ අහන්න එකයි භාවනා කරන්න එකයි බැරි නම් අපි හැදුවා වෙනම භාවනා මළුවක්. භාවනා මළුවක්. හවුද අපිට හිමින් යන්න පුළුවන්. යම්. ඒ භාවනා මළුවේ තියෙන්නේ ඇවිල්ලා නිදහසේ ගහක් යට ඉඳගෙන ඉඳලා සක්මන් කරනවා නම් සක්මන් කරලා මේ කටයුතු සිද්ධ කරගන්න. එහෙමයි. ඉතින් මේ සියල්ල බලන්න පුළුවන්, විඳින්න පුළුවන්. මේ 29 උදේ අපි මේ විවෘත කරනවා. එහෙමයි. මේ කියන එකත් පුරපතල සක්කුන් පොහොය දවසේ සාදු 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 කීයක් ඒවිද හාමුදුරනේ? අපේ බලාපොරොත්තුව තියෙන්නේ දැන් ධර්මශාලාව හදනකොට මුලින් කිව්වා මේක 1000කට සිල් ගන්න කියලා. නමුත් 50000ක් සිල් සමාදන් වෙයි. සාදු සාදු සියලු දෙනාම තව දවස් 15යි පුළුවන් තරම් එකතු වෙන්න මේ ආරාධනාව ඔබට. ඉතින් බලන් ඉන්න නැතිනේ මොකක් හරි පොඩි දෙයක් කරන්න. වෙලාව ඇවිල්ලා තින්නේ පොඩි දෙයක් කරන්න. මේ වෙලාව නැතුව තව වෙලාවක් එන්නේ නැහැ. මේ වෙලාවේ මෙතන කිසිම දේශපාලනයක් නැහැ. ඒක පැහැදිලි. කිසිම කණ්ඩායමක් දිනන්න බලාගෙන අපේක්ෂාවක් බුදු දහම වෙනුවෙන්ම පමණයි. වෙන කිසිම අපේක්ෂාවක් නැහැ. ඒක පැහැදිලි. බොහොම වටිනා බෞද්ධ අබෞද්ධ මේ හැමෝටමයි මේ තැන හැදෙන්නේ. ඉතින් ඒ ධර්මය, ඒ උතුම් සද්ධර්මය අපිට ඇසේවි හැමදාම මේ ධම්සභා මණ්ඩපේ. ඉතින් ඔබට පුංචි දෝවක් දෙන්න පුළුවන්. කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් පැමිණෙන්න. කොහෙද කියලා Google Map එකේ දාලා සර්ච් කරපුව ගමන් දැන් එනවා. ගණේ වැව හරි ප්‍රසිද්ධයි. මේ හැමෝටම. ඇත්ත. ඉතින් ඔබ එදාට බණ අහන්න එද්දි සුදු අතින් සැරසිලා මොනවද අරන් එන්න ඕනේ හැමෝටම? හැමෝටම කිසි දෙයක් බලාපොරොත්තු වෙනවද? කිසිම දෙයක් නැහැ. අන්සලට එන්න සුදු ඇඳගෙන සිල් සමාදන් වෙන්න නේ. ඕන කට්ටියට පුළුවන් උපාසක දාන දෙන්න. දැනටත් බාර අරගෙන තියෙන එන සේරටම අපි දන්සල් දෙන්න ඕනේ, මල් දන්සල් දෙන්න ඕනේ. ඒ නිසා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. බොහොම ගෞරවයෙන් අපි ඉල්ලනවා. නැවත නැවතත් මේ කියන්නේ මේ රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියේ පය ගහලා පෙරවස් සමාදන් වෙන ආධ්‍යාත්මික ශික්ෂණය හදාගන්න එන්න මෙතන බොහොම වාසනාවන්ත භූමියක් මහරහතන් වහන්සේලා වැඩ හිටපු තැන. එහෙමයි. නොයේ නින්දා අපවාද චෝදනා අපි නිශ්ශබ්දව හිටියත් කට්ටිය මොනවද කියන්නේ කියලා බලන්න. ඒක තමයි බුදුහාමුදුර අපිට උගන්වලාම තියෙන්නේ අකම්පිත වෙන්න ඕනේ. අකම්පිත වෙන්නේ. විය යුතුමයි. අකම්පිත වෙන්න ඕනේ. කම්පා වුණොත් අපිට මේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. අකම්පිත වීමේ ප්‍රතිඵලය තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය වෙනුවෙන් නව යුගයක ආරම්භයක් ගණේරේ පන්සලෙන් අපි පටන් ගන්නවා. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළින් සියලු දෙනාගේ සිත් සුවපත් වෙන්න තැනක්. පන්සලට එන්න පුළුවන්, කෑම ටික තියෙනවා, ඉන්න පුළුවන්, නා ගන්න පුළුවන්. දැනටමත් ඇවිල්ලා නානවා. මේ බැතිමතුන් රුවන්වැලි සෑය බලන්න යන ගමන් කට්ටිය එනවා. කට්ටිය ඇවිල්ලා හම්බලා යනවා. නිදහසේ ඉඳලා යන්න තියෙන්නේ. මේ සියල්ලම මේ ලෝවැසි ලක්වැසි සත්පුරුෂයන්ගේ අනුග්‍රහයෙන් සිද්ධ වෙන්නේ. අරමුණ සසරෙන් එතර වෙන්න. පැහැදිලි. නිවන දකින්න. එච්චර අරමුණ. වෙන කිසිම අරමුණක් නැහැ. හිතේ කිසිම කූට අරමුණක් බලාපොරොත්තුවක් අපේ නැහැ. ඒකයි මේක හරි ගියේ. ඕගොල්ලෝ දැක්ක මේක හැදෙන විදිය මේ ධම්සභා මඩුව හැදුනේ ඔබේ ආශිර්වාදයෙන්. ඔබේ සාදු 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 කියලා මේ හැමෝම ඔහොමද පේනවනේ. ඉතින් මේ ඇවිල්ලා මිනිස්සු හදවතින්ම දෙන සුබ පැතුම්. ඒ සුබ පැතුම් අපි දකින්නත් ආසයි. පොය දවසට, වෙසක් දවසට හම්බෙමු වෙදාට එන. ආරාධනා කරනවා පින්නතුනි සියලු දෙනාටම මැයි 29 උදේ 9ට පන්සලට එන්න. මැයි 29. මැයි මාසේ 29 උදේ 9ට පන්සලට එන්න. මැයි මාසේ 29 උදේ 9ට පන්සලට එන්න. තෙරුවන් සරණයි. වහන්සේට බොහොම පිං මේ ජාතියේ බුද්ධ ධර්මයට කරන මේ මහා සේවාවට. අශේන් කියලා කියන්නේ කට්ටිය කතෝලික කෙනෙක් කියලා නේ. එතකොට මොකද ජාති ආගම් ભેදයකින් තොරව සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය වෙනුවෙන් මේ කටයුතු කරනවට බොහොම පිං. වහන්සේට පිං ජාති ජාතිත් පිං වහන්සේ. සත් සත්